ඔයාගේ ගෙදර වැඩ කරන තැන නැත්නම් කාර්යාලයේ එකතු වෙන ප්ලාස්ටික් පොලිතින් වලට මොකද කරන්නේ? ඔයා ඒව එලිමහනේ බර්න් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් එලිමහනේ බර්න් කරාම මොකද වෙන්නේ? ඒ වෙලාවට ඇත්තටම යන්න මේකේ උෂ්ණත්වය එලිමහනේ බර්න් කරාම යන්න පුළුවන් උපරිම උෂ්ණත්වය සිලන්ස්ක 200 300ක් විතර. හැබැයි මෙන්න මේ වගේ අඩු උෂ්ණත්වයක ප්ලාස්ටික් පොලිතින් බර්න් වුණාම ඒ මගින් මේ ඩයොක්සින් සහ පියුරාන් කියන අධික විස වායු වලට මුදා හරිනවා. ඒ විතරක් නෙවෙයි. කාබන් බ්ලැක් ඊට පස්සේ මේ PM10 PM20 PM2.5 වගේ ඉතා ෆයින් පාටිකල්ස් අපේ වාහනයට මුදා හරිනවා. ඉතින් මේක ඉතා සෞඛ්‍යයට අහිත කරයි. දැන් කවුරු කෙනෙක් අහන්න පුළුවන් අපිට ප්ලාස්ටික් පොලිතින් බර්න් කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. හැබැයි අපි ප්ලාස්ටික් පොලිතින් බර්න් කරනවා නම් අපි ඒවා අධික උෂ්ණත්වයේ තමයි බර්න් කරන්න ඕනේ. ඒක අපිට ගෙදර කවදාවත්ම කරන්න බෑ. ඒව කරනවා නම් අපි අපේ කෙරවල පිටියේ තියෙන අපේ කසල දහනය කරන ස්ථානයේ වගේ එහෙම නැත්නම් සමහර සිමෙන්ති නිෂ්පාදනය කරන වගේ අධික උඳුනක තමයි දහනය කරන්න පුළුවන්. අන්න එතකොට සෙල්සියස් 800ට වැඩි උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ පොලිතින් and ප්ලාස්ටික් පරිසරයට මුදා හරින්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය වගේ අර පූර්ණ දහනය නිසා එළියට එන වායුන් විතරයි. ඉතින් මේ විදිහට අපි ගෙදර අපේ නිවසේ අපේ කාර්යාලයේ වගේ වැඩ කරන තැන මේ වගේ පොලිතින් අපි එලිමහනේ දහනය කරොත් අපිට එන මේ විස වායුන් නැත අද විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා මේවා අධික පිළිකාකාරකයක් කියලා. මේ ඩයොක්සින් සහ පියුරාන් කියන පිළිකාකාරකයක්. ඊට අමතරව අපේ හෝමෝන් සිස්ටම් එකේ සමහර ඉම්බැලන්ස් කරන්න පුළුවන් මේ එන අධික මේ සංඝටක. සහ අපේ තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ ප්‍රජනක පද්ධතිය. විශේෂයෙන්ම අපේ කුඩා පිරිමි ළමුන්ගේ වඳභාවයට මේක හේතු වෙනවා කියලා අද විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඔයාට ඒක මෙන්න මේ සමහර විද්‍යාත්මක පරීක්ෂණ වලට ඉන්ටර්නෙට් එකට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ප්ලාස්ටික් පොලිතින් කවුරු කෙනෙක් බර්න් කරනවා නම් මේකට ඕනම වෙලාවක විරුද්ධ වෙන්න පුළුවන්. ඔයා දන්නවා මේක දැන් විශාල සෞඛ්‍ය අවදානමක්. ඉතින් කවුරු කෙනෙක් එලිමහනේ ප්ලාස්ටික් පොලිතින් බර්න් කරනවා නම් ඔයාට ඒකට එරෙහිව නැගී හිටින්න පුළුවන්. ඉතින් මේ සඳහා CA එකේ තියෙනවා 1981 දුරකථන අංකය. ඔයාට ඒකට කතා කරලා පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පොලිස් පරිසර ආරක්ෂණ ඒකකයේ තියෙනවා. ඒක 997 ඒකට කතා කරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් CA වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට කම්ප්ලේන් එකක් ලොජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඊමේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ තියෙන ආයතන ඔයා ප්‍රාදේශීය අපේ මේ නගර සභාව වෙන්න පුළුවන් නැත්නම් ප්‍රාදේශ සභාව වෙන්න පුළුවන්. ඒ වගේ ආයතන වලට මේක කම්ප්ලේන් කරන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අපිට පරිසර ආරක්ෂණ පනතෙන් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේක කවුරු කෙනෙක් එළිය බර්න් කරනවා නම් ඒක අනීතිකයි. ඒකට විරුද්ධව අපි නැගී හිටින්න ඕන. මොකද මේක විශාල සෞඛ්‍ය ව්‍යසනයක් වෙන නිසා.